ආයුබෝවන් දුවේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 7 ශ්‍රේණිය භාග කියන පාඩමේ 10 6 අභ්‍යාසය කොහොමද කරන්න කියලා. මේ වගේ පෙළපොතේ අමාරු පාඩම් වල අභ්‍යාස කරන විදිය බලා ගන්න channel එක subscribe කරලා තියාගන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. අගය සොයන්න. ප්‍රශ්නාංක 1 2යි 5න් 3න් අඩු කරන්න ඕනේ 1යි 5න් 1. අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ මේකේ තියෙන පූර්ණ සංඛ්‍යා දෙක තමයි 2 සහ 1. ඉස්සර වෙලාම පැත්තක දෙකෙන් අඩු කරනවා එකක්. මේ දෙකෙන් මේක අඩු කරලා ඒකට එකතු කරන්න ඕනේ මේ 5න් 3 කියන එකෙන් 5න් 1 කියලා එකක් අඩු කරාම එන උත්තරේ. දැන් බලමු දෙකෙන් එකක් ගියාම 1යි ඒකට එකතු කරන්න ඕනේ 5න් 3න් 5න් එකක් අඩු කරලා එන උත්තරේ. එහෙනම් 5න් 3 අඩු කිරීම 1. එතකොට උත්තරේ එනවා 1යි 5න් 2යි කියලා. ප්‍රශ්නාංක B 4යි 7න් 5න් අඩු කරන්න ඕනේ 1යි 7න් 4ක්. එතකොට පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරගන්නවා 4න් අඩු කරන්න ඕනේ එකක්. ඒන උත්තරයට එකතු කරන්න ඕනේ 7න් 5න් 7න් 4ක් අඩු කරලා එන උත්තරේ. 4න් එකක් ගියාම 3යි. ඒකට එකතු කරන්න ඕනේ 7න් 5න් 4ක් ගියාම 1යි. එතකොට අවසාන උත්තරේ එනවා 3යි 7න් 1යි කියලා. ප්‍රශ්නාංක C 2යි 8න් 7න් අඩු කරන්න ඕනේ 8න් 4ක්. මේකේ පූර්ණ සංඛ්‍යා තියෙන දෙක විතරයි. ඒකට එකතු කරන්න ඕනේ 8න් 7 අඩු කිරීම 8න් 4. දෙක එකතු කිරීම 8 7න් 4ක් ගියාම 3යි. උත්තරේ එනවා 2යි 8න් 3යි කියලා. ප්‍රශ්නාංක D 2 අඩු කිරීම 1යි 4න් 1යි. 2 ලියා ගන්නවා 2 යට ඉන්නවා එකක් කියලා අපි දන්නවා. අඩු කිරීම මෙයා විෂම භාගයක් කරගන්න 4 වාරයක් එක 4යි 4යි 1යි 5යි. 5 යට 4යි. දැන් එක්කෙනෙක්ගේ හරය 1යි අනිත් එක්කෙනාගේ හරය 4යි. අපි කරන්න ඕනේ මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය බලනවා 4 කරගන්න නම් අපි 1 4න් ගුණ කරන්න ඕනේ 2ත් 4න් ගුණ කරන්න ඕනේ. මෙතන 4 1කින් මෙතනත් 1කින්. ඉතින් නම් ගුණ නොකලත් කමක් නැහැ. 4 වාරයක් එක 4යි 4 වාරයක් දෙක 8යි අඩු කිරීම 4 වාරයක් එක 4යි 5 වාරයක් එක 5යි. එතකොට උත්තරේ එනවා 8න් 5ක් ගියාම 3යි කියලා. 4න් 3යි කියලා උත්තරේ එනවා. ඊට පස්සේ 3 අඩු කිරීම 1යි 6න් 5 මෙතනත් එහෙමම තමයි. අපි ලියා ගන්නවා 3 යට 1 අඩු කිරීම 6 වාරයක් එක 6යි 6යි 5යි 11යි. 11 යට 6යි. මේ දෙන්නගේම පොදු හරය 6 කරගන්න ඕනේ. 1 6 කරගන්න 6න් ගුණ කරනවා 3ත් 6න් ගුණ කරනවා. ඊට පස්සේ 1 වාරයක් 6 6යි 6 වාරයක් 3 18යි. අඩු කිරීම 11යි. 18න් 11ක් ගියාම 7යි 7 යට 6යි. උත්තරේ එනවා මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරගත්තාම 7ට 6 ගොඩවල් 1යි ඉතුරුයි 6න් 1ක් කියලා. 2 අඩු කිරීම 1යි 16න් 5යි. මෙයාත් ඒ විදිහටම ලියා ගන්නවා 2 යට 1 අඩු කිරීම 16 වරක් එක 16යි 16යි 5යි 21යි. 1 යට 16. දැන් බලමු 1 16න් ගුණ කරන්න 16න් ගුණ කරනවා මෙයාවත් 16න් ගුණ කරනවා. දැන් 16යි 1 වාරයක් 16 16යි 16 වාරයක් 2 32යි. අඩු කරනවා 21ක්. උත්තරේ එනවා 16න් 11යි කියලා. ප්‍රශ්නාංක G 8යි 10න් 7න් අඩු කරනවා 3යි 5න් 2ක්. එතකොටත් කරන්න තියෙන්නේ 10 වාරයක් 8 80යි 80යි 7යි 87යි. 87 යට 10 අඩු කිරීම 5 වාරයක් 3 15යි 15යි 2යි 17යි 17 යට 5. දැන් මේ දෙන්නගෙන් පොදු හරය සමාන කරගන්න ඕනේ 5 10 කරගන්න පුළුවන්. එහෙනම් පොදු හරය 10යි කියලා අරගෙන 5 2කින් ගුණ කරනවා මෙයත් 2කින් ගුණ කරනවා. 87
අඩු කිරීම 5 වාරයක් 2 10යි 17 වාරයක් 2 34යි. එතකොට උත්තරේ එනවා 10න් 53යි කියලා. අවසාන උත්තරේ දාන්න පුළුවන් මෙයා විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා 53ට 10 ඒවා 5යි ඉතුරුයි 10න් 3ක් කියලා. ප්‍රශ්න අංක I 2යි 3න් 2 අඩු කිරීම 1යි 2න් 1 මේගොල්ලොත් අපි විෂම භාගයක් කරගන්න ඕනේ. 3 වාරයක් 2 6යි 6යි 2යි 8යි. දෙවාරයක් 1 2යි 2යි 1යි 3යි. මේ දෙන්නගෙන් පොදු හරය 6යි කියලා ගන්න පුළුවන්. මෙයා 2කින් ගුණ කරන්න ඕනේ. මෙයා 2කින් ගුණ කරනවා. මෙයා 3ෙන් ගුණ කරනවා. මෙයා 3ෙන් ගුණ කරනවා. දෙවාරයක් 3 6යි. දෙවාරයක් 8 16යි. අඩු කිරීම 3 වාරයක් 2 6යි. 3 වාරයක් 3 9යි. දැන් 16න් 9ක් ගියාම 7යි. 7 8 6යි. මේක තව ලියන්න පුළුවන් මට මිශ්‍ර සංඛ්‍යාවක් කළා 7ට 6 ගොඩවල් 1යි. ඉතුරුයි 6න් 1ක්. 3යි 4න් 3ෙන් අඩු කරන්න ඕනේ 1යි 18න් 7ක්. එතකොට 4 වාරයක් 3 12යි 12යි 3යි 15යි 15 යට 4. අඩු කරන්න ඕනේ 18 වරක් 1 18යි 18යි 7යි 25යි 25 යට 18. ඊට පස්සේ මේ දෙන්නගේ පොදු හරය 36 කරගන්න මෙයාව මම 9න් ගුණ කරනවා මෙයාවත් මම 9න් ගුණ කරනවා මෙයාව මම 2කින් ගුණ කරනවා මෙයාවත් මම 2කින් ගුණ කරනවා. දැන් බලමු 9 වාරයක් 4 36යි 9 වාරයක් 15 135යි අඩු කිරීම 18 වාරයක් 2 36යි 25 වාරයක් 2 50යි. එතකොට 36 උඩ 135 අඩු කිරීම 50යි. එතකොට මට මේකේ අවසාන උත්තරේ ගන්න පුළුවන් 36 උඩ 135න් 50ක් ගියාම 85යි. ඊට පස්සේ මයා විෂම භාගයක් මට මේවා මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න පුළුවන්. 85ට 36 ඒවා 2යි 36 වාරයක් 2 72යි 85න් 72ක් ගියාම එනවා 13යි කියලා. ඉතුරුයි 36න් 13යි. 6 වාරයක් 8 48යි 48යි 5යි 53යි 53 යට 8යි අඩු කිරීම 6 වාරයක් 4 24යි 24යි 1යි 25යි 25 යට 8. මේ දෙන්නගෙම පොදු හරය මට ගන්න පුළුවන් 24යි කියලා. 8 කියන එක නම් 24 කරගන්න 3ෙන් ගුණ කරනවා. 8 වාරයක් 3 24යි 53 වාරයක් 3 159යි. 6 කියන එක නම් 24 කරගන්න 4ෙන් ගුණ කරනවා. 25 කියන එක නම් 4ෙන් ගුණ කරනවා. 6 වාරයක් 4 24යි 25 ඒවා 4ක් 100යි. දැන් බලමු 24 උඩ 159න් 100ක් ගියාම 59යි. එතකොට දැන් මෙයා විෂම භාගයක් 59 ඇතුළේ 24 ගොඩවල් දෙකක් තියෙනවා. ඉතුරුයි 24න් 59න් 48ක් ගියාම 11යි කියලා උත්තරයක් එනවා. අවසාන උත්තරේ 2යි 24න් 11යි කියලා එනවා. ප්‍රශ්න අංක L 10 වාරයක් 4 40යි 40යි 3යි 43යි 43 යට 10යි. 15 වාරයක් 2 30යි 30යි 4යි 34යි 34 යට 15යි. මේ දෙන්නගෙම පොදු හරය 30යි. මම 30 කියලා ලියාගෙන මෙයාව 30 කරන්න මම 3ෙන් ගුණ කරනවා. හරයක් 3ෙන් ගුණ කරනවා. 15 30 කරන්න මම 2කින් ගුණ කරනවා. ලවයක් 2කින් ගුණ කරනවා. 10 වාරයක් 3 30යි 43 ඒවා 3ක් 129යි අඩු කිරීම 15 වාරයක් 2 30යි 34 ඒවා 2ක්. දැන් බලමු 30න් 129න් 68ක් අඩු කරාම 61යි කියලා උත්තරේ එනවා. දැන් මෙයා විෂම භාගයක්. දැන් අපිට පුළුවන් 68ට 30 ඒවා 2යි ඉතුරුයි 30න් 1ක්. සචිනි කියලා ළමයෙක් ඉන්නවා. එයා ගමනක් ගිහිල්ලා තියෙනවා. ඒ ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 3යි 10න් 7යිලු. මෙන්න මේ දුරෙන් 3යි 2කින් 1ක් කියලා මෙයා බස් එකේ ගිහින් තියෙනවලු.
ඊට පස්සේ කියනවා සජිනි පයින් ගිය දුර හොයන්නලු. එහෙනම් අපි කරන්න ඕනේ සම්පූර්ණ දුරෙන් මෙච්චරක් දුර බස් එකේ ගිහින් දිනනවා නම් මෙයාගෙන් මෙයා අඩු කරා නම් හරි. 3යි 10න් 7 අඩු කිරීම 3යි 2න් 1. දැන් බලමු 10 වරක් 3 30යි 30යි 7යි 37යි 37ට 10යි. අඩු කිරීම දෙවාරයක් 3 6යි 6යි 1යි 7යි 7ට 2. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය බලමු. මෙයාමට 10 කරගන්න පුළුවන් 5න් ගුණ කරනවා උඩ එකිනත් 5න් ගුණ කරනවා. එතකොට මේ දෙන්නගෙම පොදු හරය මට 10යි කියලා එනවා. 37 අඩු කිරීම දෙවාරයක් 5 10යි 7 වාරයක් 5 35යි. එතකොට මට උත්තරේ එනවා 10න් 37න් 35 ගියාම 2යි කියලා. 10න් 2 කියන එක මට කුඩා කරලා ලියුව හැකි තව ඕනනම් 5න් 1යි කියලා. ප්‍රශ්න අංක 3 ගොවියෙක් ඉන්නවලු එයා ගාව හෙක්ටයාර 4ක ඉඩමක් තියෙනවලු. ඒකෙන් 1යි 2කින් එකක් පුරක්කම් වගා කරලා තියෙනවා. අපෙන් අහන්නේ වගා නොකළ බිම් ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් අපි කරන්න ඕනේ හෙක්ටයාර 4න් හෙක්ටයාර 2යි 2කින් එකක් අඩු කරන එක. දැන් බලමු අඩු කරලා 4 යට ඉන්නවා 1 කියලා අපි දන්නවා. දෙවාරයක් 2 4යි 4 1යි 5යි 5 යට 2. දැන් මෙයාවත් අපි 2 කරගන්න 2කින් ගුණ කරනවා. මෙයාවත් 2කින් ගුණ කරනවා. දැන් බලමු. දෙවාරයක් 1 2යි දෙවාරයක් 4 8යි. අඩු කිරීම 5. එතකොට 8න් 5 ගියාම 3යි. මෙයා විෂම භාගයක්. දැන් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 3ට 2 1යි ඉතුරුයි 2කින් 1යි. එතකොට මේ ගොවියා මුකුත් වගා නොකළ ප්‍රමාණය හෙක්ටයාර 1යි 2කින් 1යි.